guys, welcome back to our YouTube channel Island Salts DNA. ඉතින් last week මම ඔයාලට promise වුණානේ අපි මිරිච්ච වෙල ගිය වීඩියෝ එක ගේනවා කියලා. ඔන්න ඒ ලාග් එක තමයි මේ තියෙන්නේ. Hi. මේ තමයි ලංකාවේ තියෙන එකම dry zone botanic garden එක. ඒක තියෙන්නේ හම්බන්තොට. මත්තලින් exit වෙලා යන්න පුළුවන් මේකට. ගාඩන් එකට යන්න අපිට පැයකට රෙන්ට් කරන්න පුළුවන්. ඔය මගේ පිටිපස්සෙන් එනවා වගේ කාට් එකක්. ඒකේ 5 දෙනෙක්ට යන්න පුළුවන්. ඒක 2000 මට මතක විදිහට. ඉතින් ගියපු පිරිස අනුව ඔයගලන්ට සීට් නම්බර්ස් වැඩි කරගෙන කාට් එකක් රෙන්ට් කරගන්න පුළුවන්. අපි 4 දෙනයිනේ ගියේ. ඉතින් අපිට 5 දෙනෙක් ගැන කාට් එක තමයි suitable. So ඒක එනකන් we had to wait there like 1 hour. ඉතින් එතකන් අපි ළඟ තියෙන රෙස්ටෝරන්ට් එකකට ගියා ලන්ච් ගන්න. ලන්ච් අරගෙන එද්දි කාට් එක ඇවිල්ලා තිබ්බා. අපිට දින අක්කර 300ක්. අක්කර 300න් අක්කර 217 අතර ප්‍රමාණයක් තමයි අපිට. ඒ වගේම මම ඔයාලා උතුරු කේසුන් දොරටුවටත් එක්ක යනවා. පැයක් ගතවට ප්‍රධාන ඔන්න දැන් අපේ රයිඩ් එක ස්ටාර්ට් කළා. අපි ගිහිල්ලා තියෙන්නේ උතුරු පියුසම් දොරටුවට නෙමෙයි. මේකේ එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා. ඒත් අපි ගිහිල්ලා තියෙන අනිත් එකට. කාට් එකේ ඩ්‍රයිවර් තමයි ගයිඩ් විදිහට අපිට මේ ගාඩන් එකේ තියෙන හැමදේම එක්ස්ප්ලেইন කළේ. සව්වා මුන්දාන කොෂින් කොෂින් ඉතින් මහාන පාවත. ඒ රැවට යන කෙනෙක් අපේ ගල්පලට ජනයට අපි වෙනම කොටස් තියෙනවා. පළුදා අතන තියෙන පළුදා විතර. දැන් මේ ඒරියා එක අපේ ජපාන් උද්‍යානය. කැලේ ඉතල බොක්ස් එක තමයි හැඩේක තමයි ඕවා කප්පාදු කරන්නේ. ප්‍රොපරෝ කියලා ගෙන්නත් ටික තමයි ඉතන ඉතලදී. ඒ වගේ මේක රෝසියා දැක්කම හරි ලොකු වෙනවනේ එතන ලොකු. ආලේ කැමරේකින් මම නම් වැඩි ගස් ගැන දන්නේ නැහැ. ඉතින් මම කලේම ඔය පිටිපස්සට වෙලා එල්ලිලා ගියපක තමයි නටරට. වෙන වැඩක් මම නම් කලේ නැහැ. හැබැයි මෙතන ගස් ගොඩාක් තිබ්බා. එයා ගොඩාක් දේවල් එක්ස්ප්ලেইন කළා. ගස් වලට ඉන්ටරෙස්ටිං කවුරු හරි ඉන්නවා නම් මේක මාරම වටිනවා ළමයි. මොකද ඔයගලන්ට පැල ගන්න පුළුවන් රුපියල් 40කට පැලයක් මෙතනින් ගන්නවා නම්. ඉතින් මෙතන මාරම ලස්සන මල් ගස් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් විස්තර දැනගන්න පුළුවන් ඔයගලන්ට කියොත්. මේක තෙත් කලාපයක් විදිහට තමයි හදලා තියෙන්නේ. එතනට අදාළව තියෙන ටෙම්පරේචර් එකේ එතකොට හියුමිඩිටි එකේ හැමදේම මේන්ටේන් කරලා ඕකීඩ්ස් ඒ වගේ අර තෙත් කලාපවල තියෙන ගස් තමයි ඔය බිල්ඩින් එක ඇතුලේ තිබෙන්නේ. ඔන්න දැන් අපි යන්නේ සියඹලා පාරේ. සියඹලා පාරේ. මේ පාරවල් දෙකට සිටවල තියෙන කමටහන් පාරේ කිව්වනේ. ඔන්න දැන් අපි යන්නේ මේ මුළු ගාඩන් එකටම වෝටර් සප්ලයි කරන වෝටර් ටැංක් එක බලන්න. මේක මාරම ලොකුයි. ඒකට වතුර දෙන්නේ විලකින්. ඒකේ ෆිල් කරගන්න පුළුවන් ලීටර් 2000 ගාණක්. ඊට පස්සේ තියෙනවා දකුණු ආසියාවේ දිගම විලෝමාවත. හරිම ලස්සනයි මෙතන. ආසියාවේ උද්‍යාන වලින් දිගම විලෝමාවත අපිට තියෙන්නේ කිලෝමීටර් 1.5ක් දිගයි මේ පාර. මේක කිලෝමීටර් 1.5ක් දිගයි. ඉතින් මෙතන ෆොටෝස් ගන්නවා නම් ඔයගලන්ට ෂූට් කරන්න ටිකට් එකක් තියෙනවා. ඒක 5000 පේ කරලා ගන්න පුළුවන්. මේ වගේ ලස්සනම ෂූට්ස් කරන්න පුළුවන් ළමයි. ෆොටෝ ෂූට්ස් වලට ප්‍රී ෂූට්ස් වලට අයිඩියල් ස්පොට් එකක් මේක. මාර්ම ලස්සනයි මේ මුළු ගාඩන් එකම. කලබෑ වතුර දෙනවද? පේන්නේ නෑ. ඉතින් මෙරුළු මාවත මෙරුළු එකක් මේ පාර දෙපැත්තට
මේ ගාඩන් එකේ පාර දෙපැත්තේ ගොඩක් ගස් හිටෝලා තිනවා. වෙරළු මාවත කියනවා. වෙරළු මාවතේ වෙරළු ගස් තමයි දෙපැත්තේ තියෙන්නේ. සියඹලා මාවත කියනවා ඒ වගේ. මේ තියෙන මේගොල්ලන්ගේ උතුරු පිවිසමයි. ඒක තමයි මේන් එන්ට්‍රන්ස් එක. මෙතන තමයි හම්බන්තොට හබ් එකට ළඟ. කෑවත්? මෙතන සේල් සෙන්ටර් එක. ඕලින් අපේ අම්මලා ගන්න කෙනෙක් පොඩි. ඕලින් තමයි ගන්න කෙනෙක්. දැන් මේ වෙන තවාන් වලට වැඩි මෙහෙ ලාභයි. මේ තවාන් වලට ආරයන්නේ මෙහෙ රුපියල් 40යි පැලයක්. මන්ටි ගුණා මේ දෙසක් මාස එක්සත් වෙනවා. හරිම ලස්සනයි. මේ කැමරාවට මේ වගේ එකක් මට මතකයි හක්කලක් තියෙනවා. අක්කල් තියෙන එක පොඩි. ඔව් මේකට. ඔන්න යවනවන්න ඩ්‍රෝන එක. මේ තියෙන අපේ ෆෝමල් ගාඩ් එක. මෙතන බ්ලොක් එක. අන්තිමේ වලට මෙන්න කඳුරින්ලයක් ළමයි. හරිද නැති? අපි ඒ හරිය නම් අර මේ එකේ වහලක් පේන්නේ. කඳුනේ ඉන්නේ නේ. නිම් දෙනසෝ. ඒ කියන්නේ උස් බිම් දෙකක් අතර පහක් ඔව් පහක් බෑම. ඔයා ජියෝග්‍රැෆි කරන්නේ. නම කියලා දෙයිද? ඔයා හරි අතනක් තියෙන තැනක් බලන්න. ඒක තියෙන බලන්න පුළුවන් විසිතුරු තැන තියෙනවා. අර ගස් මේවයි ඒ ඉතින් මේ කතියද මේක ඇතුල් එක පාරක් හඳ නැතු කරකොල පාර කිව්වොත් ඒකේ තමයි තමයි. මේ පොළ තමයි අපි. ඔය බැලලා බලන්න. මේ තියෙන ඉන්දිකේ ගස් අහල් දෙන ඉන්දිකේ මේ ඒරියා එකේ එකම වෙලාවට එකම තැන ගොඩක් රාජනායක පිරිසක් ගස් හිටෝලා තියෙනවා. ඔන්න දැන් අපි යන්නේ පතොක් ගස් තියෙන පැත්තට. එතන මාර ලස්සන පතොක් ගස් තිබ්බා. හරිම ලස්සනයි ඒවා. මේ බලන ළමයි චූටි චූටි ලස්සන පතොක් ගස්. මේ මේක අපිට අර පැත්තේ ඉන්නවා. ඕන ආවි ඉන්න පරිදි තමයි. ඒ ගමන් එනවා ඉතින්. මේ පාත් එකේ ඒගොල්ලෝ ගස් හදලා තියෙන උමගක් විදිහට. දැන් අපි යන්නේ මාර පාරේ. ලස්සනයි මහා පාරට. නයිමල්ද? මේ කමා. That's it for today, guys. Hope you'll enjoy our video. Don't forget to subscribe our YouTube channel Island Stars DNM and follow us on Facebook and TikTok. Bye.